කතන්දර දූපතට ඔබව සාදරයෙන් පිළිගනිමු. අද කතාව කොටි ඇබැද්දිය. ඔන්න එකෝමත් එක ගමක ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි ජීවත් වුණා. මේ ගමරාලට හැමෝම කීවේ පොඩි ගමරාලා කියලා. පොඩි ගමරාලගේ හේන තිබුණේ කැලෑව ළඟ. ඉතින් හැමදාම රෑට පොඩි ගමරාල හේන රකින්න හේන තියෙන පැලට ගියා. ගමහාමිනේ හැමදාම හේනට අරන් යන්න රසම රස බත් මුලක් බෙදලා පොඩි ගමරාලට දුන්නා. එක දවසත් පොඩි ගමරාල හේනට ගිහින් වෙනද වගේම පැල ළඟ ගිනි මැලයක් පත්තු කළා. ඔය අතරේ කැලෑව පැත්තෙන් හිමින් ආව කොටියෙක් පොඩි ගමරාලව දැක්කා. කොටියාව දැක්ක ගමරාල හොඳටම බය වුණා. අනේ කොටිරාලහාමි මාව කන්න නම් එපා. මම කොටිරාලහාමි කියන ඕනේ දෙයක් කරලා දෙන්නම්. කියලා පොඩි ගමරාල වෙවුලමින් කොටියාට වැදලා කීවා. මේක අහපු කොටියා මේ නම් මහා බයගොල්ලෙක්. හොඳයි. මම මේ මෝඩ බයගොල්ලව බය කරගෙන වැඩ කරගන්න ඕනේ කියලා හිතුවා. එහෙම හිතලා කොටියා ගමරාලට කතා කළා. මට හොඳටම බඩගිනි. කන්න දෙයක් දුන්නේ නැතිනම් මම ඔහෙව මරාගෙන කනවා. හොඳටම බයේ හිටපු ගමරාලා අනේ කොටිරාලහාමි මගේ ළඟ රස්සම රස බත් මුලක් තියෙනවා. ඒක කන්න. කියලා කොටියට බත් මුල දුන්නා. ඒ බත් මුල හරි සුවඳයි. හරිම රසයි. කොටිරාල හරි සතුටින් බත් කෑවා. කාලා ඉවර වෙලා මේ මෝඩ බයගොල්ලා හොඳයි. මගේ වැඩ කරගන්න කියලා හිතලා මෙහෙම කිව්වා. මට දැන් නිදිමතයි. ඒ වගේම සීතලයි. හොඳට ගිනිමැලේ පත්තු කරන්න. මගේ පිටේ මැක්කෝ. ඒ නිසා හොඳටම කසනවා. උදේ වෙනකල් මගේ පිට හොඳට කසන්න ඕනේ. නිදාගත්තොත් මම ඔහෙව මරලා කනවා. ඒක අහපු පොඩි ගමරාල බයේ වෙවුලමින් කොටියාගේ පිට කසන්න පටන් ගත්තා. ගිනි මැලේ නිවෙන්න නොදී කොහොම හරි උදේ වෙනකම් ඇහැරලා හිටියා. කොටියා නම් උදේ වෙනකල් හොඳ සැපට නිදාගත්තා. උදේම නැගිටපු කොටියා අද රෑට කන්නත් හොඳ බත් මුලක් අරන් එන්න ඕනේ. නැත්නම් ඔහෙදේ ගෙදරට ඇවිත් ඔහෙව කනවා. කියලා කැලේට ගියා. පොඩි ගමරාල වෙවුලමින් ගෙදර ගියා. කොටියට තිබූ බය නිසා ඔහු කොටිය ගැන කාටවත් කීවේ නැහැ. එදා හවසත් පැලට ගියේ පසු කොටියා ඇවිත් බත් මුලකා ගිනි තපිමින් නිදාගත්තා. පොඩි ගමරාල බඩගින්නි නිදි මරමින් කොටියාගේ පිට කසමින් එලි වෙනතුරු ඇහැරලා හිටියා. මේ විදියට දින කිහිපයක්ම කොටියා පොඩි ගමරාලා බියවත් දාගෙන ඔහුගේ බත්පත කා සැපට හිටියා. ඒත් නිදි මරමින් කුසගින්නේ සිටි පොඩි ගමරාලා අසනීප වුණා. ඔහු කොටියට තිබූ බය නිසා හැමදාම රෑට පැල් රකින්න ලොකු බත් මුලකුත් අරන් හේනට ගියා. පොඩි ගමරාලට නිවුන් සහෝදරයෙක් හිටියා. ඒ තමයි ලොකු ගමරාලා. දෙන්නම එක වගේමයි. ලොකු ගමරාලා හිටියේ එහා ගමේ. දවසක් පොඩි ගමරාලව බලන්න ලොකු ගමරාලා ගම ගෙදරට ආවා. පොඩි ගමරාලව දැකපු ලොකු ගමරාලා මෙහෙම ඇහුවා. මොකද මල්ලී මේ අසනීපෙන් වගේ හොඳටම කේඩෑරි වෙලා. පොඩි ගමරාල ඔහුට මුහුණ දීමට සිදුවී ඇති කරදරය ගැන ලොකු ගමරාලට කීවා. ලොකු ගමරාලට පොඩි ගමරාල ගැන දුක හිතුණා. ලොකු ගමරාල නිර්භීතයි. ඒ වගේම නුවණක්කාරයි. හොඳයි. අද මම යන්නම් හේනට. මල්ලි අද ගෙදර ඉන්න.
එහෙම කියපු ලොකු ගමරාල බත්මුලකුත් අරන් හේනට යන්න පිටත් වුණා. ඔහු යකඩ කූරකුත් අරන් ගියා. හේනේ ඉන්න ලොකු ගමරාල දැකපු කොටියා ඒ ඉන්නේ පොඩි ගමරාල කියලා හිතන් පැලට ආවා. කොයි මගේ බත් මුල? කොටියා නපුරු හඩින් ඇහුවා. ලොකු ගමරාලාත් කිසි වෙනසක් නැතිව බත්මුල කොටියාට දුන්නා. හොඳට බඩපුරා බත්මුල ගිල දැමූ කොටියා ගිනිමලේ අසලට වී නිදන්න වුණා. මොකද බලන් ඉන්නේ? උදේ වෙනකල් මගේ පිට කසනවා. නිදාගත්තොත් මම ඔහේව කා දමනවා. කොටියා තර්ජනය කළා. කොටියාට හොඳ පාඩමක් උගන්වන්න හිතපු ගමරාල යකඩ කූර රත් වෙන්න ගිනිමැලයට දැම්මා. කොටියාට හොඳට නිින්ද ගිහින් තිබුණා. ලොකු ගමරාල ගිනියම් වූ යකඩ කූරාරන් සැපට නිදන් හිටපු කොටියාගේ පිටේ තිබ්බා. කොටියා මර ලතෝනි දෙමින් පණ එපා කියලා කැලේට දිව්වා. කොටියාගේ පිට දරුණු ලෙස පිච්චුණා. ලොකු ගමරාල පහුදා hina වෙවි ඇවිත් පොඩි ගමරාලට සිදු වූ දේ කීවා. පොඩි ගමරාලා ලොකු ගමරාලට ස්තුති කළා. එදායින් පස්සේ කොටියා කවදාවත් ගම්මානේ පැත්තට ආවේ නැහැ. පොඩි ගමරාල නැවතත් සතුටින් ජීවත් වුණා. ස්තුතියි. මෙවැනි රසවත් කතා නැරඹීමට කතන්දර දූපතට නැවත එන්න.